ලැබෙන අත් පොළසන් හරමැදින් අමාත්‍යතුමනි මේ එන්නේ දයාසිරි ජයසේකර අමාත්‍යතුමනි ඔබතුමාටයි මේ ගෞරවනීය ආරාධනාව. බොහොම ස්තුතියි. මම වැඩි කතා කරන්නේ නැහැ මොකද හේතුව අපේ 96 කණ්ඩායමට පළවෙනි ස්තුති කරන්න ඕනේ. ඒ වගේම මේ ක්‍රීඩාංගණය අපිට ලබලා දුන්නේ අපේ සභාපතිතුමා අපේ මංජුල පොල්ගම්පල මැතිතුමා අපි සියලු දෙනාම එතුමාට නායක ඇති. මොකද හේතුව එතුමා මේ සියලු ප්‍රශ්න මැද ඒක අපිට ලබලා දුන්නා. ඒ වගේම අපේ විදුහල්පතිතුමාත් ආයිසි සංගමේ සභාපතිතුමා අපේ ආරම්පත් මැතිතුමා ඇතුළු සියලුම දෙනා අද අපි ලොකු සන්තෝෂයක් තියෙන දවසක්. නැවත අපි ඉස්කෝලේට ඇවිල්ලා අපි ආපහු නැවත අපේ ඉතිහාසය නැවත ආවර්ජනය කරපු දවසක්. මම හිතන්නේ අපේ තාරා ප්ලෑෂ් සංගීත කණ්ඩායමට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මම හිතන්නේ අපේ තාරාන්ගේ ප්‍රහාරයෙන් පස්සේ ලංකාවේ සංගීත සංදර්ශන සම්පූර්ණ නතර කරා. සංගීත සංදර්ශන එකක්වත් කරන්න එපයි කිව්වා ලංකාව. හැබැයි අපේ ආදරණීය සහෝදරයෝ ටික තමයි නැවත ඇවිල්ලා කිව්වේ කරුණාකරලා අපිට මේ සංගීත සංදර්ශන පවත්වන්න දෙන්න කියලා. මම හිතන්නේ ඒකට විශාල සහයෝගයක් ශක්තියක් අපේ හිටපු ජනාධිපතිතුමා දුන්න අපේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා එතුමා විශාල හයියක් දුන්නා ඒකට. මම එකත් මතක් කරමු අපි පළවෙනි ගීතය ගායනා කරමු. Tani unu kusumika tani kama